හෙල්ලෝ එවරිවන් මේ වීඩියෝ එක මේ පාර ඕලෙවල් කරන නංගිලා මල්ලිලාට. ඔයත් ඕලෙවල් කරන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් ස්කිප් නොකර බලන්න. මොකද මං අද කියා දෙන හැම එකක්ම වඩා වැදගත් වෙනවා. ඒ වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. ඕලෙවල් එක්සෑම් එකට තව තියෙන්නේ හරියට මාස 4ක් වගේ එහෙමත් නැත්නම් දින 120ක් වගේ පොඩි කාලයක්. මේ වෙනකොට ඕලෙවල් කරන නංගිලා මල්ලිලාට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපි කොහොමද මේ මාස 4ක් වගේ පොඩි කාලයක් ඇතුළත විෂයන් 9න් බැලන්ස් කරන් පාඩම් කරන්න කියලා. ඒ වගේම අපි කොහොමද විෂයන් 9ට මේකක් ගන්න වගේ ප්‍රශ්න වලට තියෙන පුළුවන්. ඉතින් බය වෙන්න එපා. අද මම ඔයාලට කියලා දෙන්නම් අපි කොහොමද හරියට විෂයන් 9න් බැලන්ස් කරන් පාඩම් කරන්න කියලා. මුලින්ම කියන්න ඕනි ඔයාලා සබ්ජෙක්ට් 9ම තියෙන සිලබස් එක ඉස්සෙල්ලාම හඳුනාගෙන ඉන්න ඕනි. ගොඩක් අය සිලබස් එක ගැන කිසිම අවබෝධයක් නැතුව පාඩම් කරන් යනවා. ඒක ඇත්තටම වැරදි දෙයක්. ඔයා අද ඉඳන් බලන්න එක විෂයක් අරගෙන මේ සබ්ජෙක්ට් එකේ පාඩම් කීයක් තියෙනවද මොනවාද වැඩිපුරම පේපර්ස් වලට ඇවිල්ලා තියෙන ප්‍රශ්න වගේ ඒවා ඉස්සෙල්ලාම හඳුනාගෙන ඉන්න ඕනි. ඒක තමයි ඔයා මුලින්ම කරන්න ඕනි. දැන් අපි බලමු මේ විෂයන් 9 ගැන. මුලින් හැමෝටම අනිවාර්ය ප්‍රධාන විෂයන් 6ක් තියෙනවානේ. ඒ තමයි ගණිතය, විද්‍යාව, ඉතිහාසය, ඒ වගේම බුද්ධ ධර්මය, සිංහල, ඉංග්‍රීසි කියන විෂයන්. ඉතින් මේ සබ්ජෙක්ට් 6 තමයි වැඩිපුරම ඔය අවධානයක් දෙන්න ඕනි. ඒ වගේම තමයි බාස්කට් සබ්ජෙක්ට් එහෙමත් නැත්නම් කාණ්ඩ විෂයන් කියන විෂයන් තියෙනවා. ඉතින් ඒක කාණ්ඩ 3කට බෙදලා තියෙනවානේ. ඉතින් ඔයා ඒ තෝරගෙන දෙන සබ්ජෙක්ට් තුනත් ඒ වගේම පාඩම් කරන්න ඕනි. නැත්නම් ඒ සබ්ජෙක්ට් තුන වල මග හැරෙන්න පුළුවන්. ගොඩක් අය ඒ නමයක් ගන්න හිතන් ඉන්නවා. ඒ වුණාට ඒ නමයකට යන්න බැරි වෙන්නේ මේ බාස්කට් සබ්ජෙක්ට් එහෙමත් නැත්නම් කාණ්ඩ විෂයන් තුන හරියට මැනේජ් කරගෙන පාඩම් කරන්න නැති නිසා වෙන්න පුළුවන්. මම ඔයාලට කියලා දෙන්නම් මේ මාස 4ේදී කොහොමද මේ විෂයන් 9න් බැලන්ස් කරන් පාඩම් කරන්න කියලා. මුලින් අපි යමු ප්‍රධාන විෂයන් 6 පැත්ත. මුලින්ම අපි බලමු බුද්ධ ධර්මය සිංහල කියන විෂයන්. මේ විෂයන් දෙකම ටිකක් එක වගේනේ පාඩම් කරන්න තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට උදාහරණයක් විදිහට ගත්තොත් සිංහල වල සාහිත්‍ය කොටස් වල විචාර ලියන්න, එතකොට කාව්‍ය උද්ෘත වගේ දේවල් අපි අනිවාර්යෙන් පාඩම් කරන්න ඕනේ. ඒ වගේම තමයි බුද්ධ ධර්මයේ සබ්ජෙක්ට් එකේ ගාථා වගේ දේවල් අනිවාර්යෙන් අපි මතක තියාගන්න ඕනේ. ඒ වගේම පේපර් එක හැදලා තියෙන්නේ එක වගේ විදිහට. වැදගත්ම දේ තමයි මේ විෂයන් දෙකටම එකක් ගන්න නම් පේපර් එකේ MCQ කොටසක් තියෙනවානේ. ඒකට අනිවාර්යෙන් ඔයාලා ලකුණු 40න් 35ක් වගේ ගන්න ඕනේ. ඉතින් මේ නිසා මේ සබ්ජෙක්ට් එක ඔයා හොඳට පාඩම් කරන්න ඕනේ. මම ඔයාලට පොඩි රහසක් කියලා දෙන්නම්. ඔයා මේ සබ්ජෙක්ට් දෙක මාරුවෙන් මාරුවට උදේ කාලේ උදාහරණයක් විදිහට පාන්දර 4ට වගේ නැගිටලා පාඩම් කරන්න. ඒ කාලේ තමයි මේ සබ්ජෙක්ට් එක පාඩම් කරන්න තියෙන හොඳම වෙලාව. ඒ වගේම ඔයා ආසම සබ්ජෙක්ට් නේ ගණිතය, විද්‍යාව කියන්නේ. ඉතින් ගොඩාක් සංකීර්ණ විෂයන් දෙකක් කිව්වොත් හරි මේක. ඒ නිසා ඔයා මේ සබ්ජෙක්ට් දෙකටත් එක වගේ අවධානයක් දෙන්න ඕනේ. ඉතින් ඔයාට පුළුවන් මේ සබ්ජෙක්ට් රෑ කාලේ තෝරගන්න. මොකද ඔයාට පුළුවන් නිදිමතක් එන වෙලාවට සමීකරණ වගේ විසඳන්න. ඉතින් ඒක ගොඩක් වැදගත්. අපිට නිදිමතක් දැනෙන්නෙත් නැහැ. පාඩම් කරන්න තියෙනවට වඩා හොඳයි අර ගානක් වගේ හදන්න තියෙනවා. එතකොට අපිට නිදිමතක් නැතුව ඒ වැඩේ හරියට කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ඉතිහාසය කියන සබ්ජෙක්ට් එකකටත් මහන්සි වෙන්න ඕනි. සමහර අය මේ සබ්ජෙක්ට් එක අතහැරලා දාලා තියෙනවා ලේසියිනි කියලා. ඒ වුණාට ඒකෙත් තියෙන පාඩම් කරන්න තියෙන තියරි කොටස්නේ. ඔයාට මේ ඉතිහාසය වගේ සබ්ජෙක්ට් එකක් පාඩම් කරනකොට කට පාඩම් කරන්න යන්න එපා කවදාවත්. ඔයාට පුළුවන් මේක කතාවක් වගේ මතක තියාගන්න එක පාඩමක් කරාම මේකෙන් මොකද්ද කියවෙන්නේ කියන එක ඔයා ඔළුවට දාගන්න කතාවක් විදිහට. ඒ වගේම සිතියන් ලකුණු කරන පාර්ට් එකත් ඔයාට වැදගත් වෙනවා. මොකද ලකුණු ගන්න එක වැදගත්. ඉතින් ඒ නිසා පුළුවන් තරම් මහන්සි වෙන මේ සබ්ජෙක්ට් එකට අපිට ලේසියෙන් එකක් ගන්න පුළුවන් මේ සබ්ජෙක්ට් එකට. ඊළඟට ගොඩාක් දෙනෙක් ෆේල් වෙන ඒ වගේම වට අනාගතයට ඉතාමත් වැදගත් වෙන ප්‍රධානම සබ්ජෙක්ට් එකක් තමයි මේ ඉංග්‍රීසි කියන්නේ. ඇත්තටම ඉංග්‍රීසි කියන්නේ අමාරු සබ්ජෙක්ට් එකක් තමයි. ඒ වුණාට ඔයා හරියට මේකේ ස්ට්‍රක්චර් එක හඳුනාගෙන පාස් පේපර්ස් කරනවා නම් ඔයාට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් මේ සබ්ජෙක්ට් එකට. ඉතින් මේ සබ්ජෙක්ට් එකේ grammar patterns ඒ වගේම vocabulary සහ essay written format ටික ඔයා හරියට තේරුම් ගත්තා නම් ඒ වගේම pass papers වල දෙන comparison ඡේද කියවලා උත්තර හොයන එක ඔයා අල්ලගත්තා නම් ඒකෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ඔයාලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා මේ ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එකට වැඩි අවධානයක් දෙන්න ඕනි. මොකද ඔයාට මේක ඉස්සරහට ගොඩාක් වැදගත් වෙන සබ්ජෙක්ට් එකක් නිසා. මේ විෂයන් 6 වගේම තව බාස්කට් සබ්ජෙක්ට් තියෙනවානේ. ඒ කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන කාණ්ඩ වලින්
ඉතින් ඔයාලා තෝරගෙන තියෙන සබ්ජෙක්ට් තුන ඉතාම වැදගත්. ඉතින් ඔයාලා එක එක්කෙනා එකිනෙකට වෙනස් සබ්ජෙක්ට් නේ තෝරන් තියෙන්නේ. උදාහරණයක් විදිහට කොමර්ස් කරන්න පුළුවන්. නැත්නම් ජියෝ වගේ සබ්ජෙක්ට් එකක් තෝරගෙන වෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟ කාණ්ඩේ තියෙනවා ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් කියන්නේ නැටුම් සංගීතය වගේ ඒවා. ඉතින් ඒවටත් ඔයා වැඩි අවධානයක් දෙන්න ඕනේ. ඒ වගේම අනිත් කාණ්ඩෙත් වැදගත්. ඒකේ තියෙනවා ICT, එතකොට සෞඛ්‍ය, ඇග්‍රි වගේ ඉතාලම ප්‍රැක්ටිකල් සහ ලොජික් සබ්ජෙක්ට් තියෙනවා. ඉතින් මේ වගේ සබ්ජෙක්ට් වලට ඔයා අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් කරලා ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඉතින් ඔයාලට පාස් පේපර්ස් මේ සබ්ජෙක්ට් වලට කරනවා නම් ඔයාලට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් වෙනවා. දැන් මම ඔයාලට කියලා දෙන්නම් විෂයන් 9න් බැලන්ස් කරන ගෝල්ඩන් රූල්ස් 3ක්. ඉතින් දැන් බලමු මේ විෂයන් 9ට මේක කරන්නේ කොහොමද කියලා. පළවෙනි රූල් එක තමයි වීක්ලි රොටේෂන් කියන්නේ. මේකෙන් කරන්නේ හැමදාම එකම විෂය පාඩම් කරන්නේ නැතුව විෂයන් මාරු කරගෙන පාඩම් කරන එක. ඒ කියන්නේ ඔයාලට මේක කරන්න පුළුවන් කොටස් 3කට වෙන් කරගෙන පළවෙනි කොටසදී ඔයාලට කරන්න පුළුවන් අමාරුම වැඩේ තෝරගන්න එක. ඒ කියන්නේ ඔයා දවසේ උදේ කාලේ තෝරගෙන ඔයාලට තියෙන අමාරුම සංකීර්ණ වැඩේ ඔයා පාඩම් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයාලට අමාරු කියලා හිතමු විද්‍යාව සබ්ජෙක්ට් එක. ඉතින් ඔයාලට පුළුවන් විද්‍යාව එක පාඩමක් පාඩම් කරලා ඉවර කරගන්න. ඒ වගේම දෙවෙනි කොටස වෙන් කරගන්න ඕනේ ඔයාලට ලේසි සබ්ජෙක්ට් එකක් පාඩම් කරන්න. ඒ කියන්නේ මේක අමාරු වැඩකට පස්සේ ලැබෙන විවේකයක් වගේ කියලා හිතලා ඔයා ලේසි සබ්ජෙක්ට් එකක් සිංහල, බුද්ධ ධර්ම, ඉතිහාසය වගේ සබ්ජෙක්ට් එකක් ඔයාලට පුළුවන් පාඩම් කරන්න. ඒ වගේම තුන්වෙනි කොටසදී ඔයාලට පුළුවන් ඒ කියන්නේ රාත්‍රී කාලයේ තෝරගන්න ගණන් හදන්න පුළුවන්. ඉතින් මේ වගේ ගණන් හදනකොට අපිට නිදිමතක් දැනෙන්නේ නැහැ. ඉතින් කම්මැලිකමක් නැතුව රෑ වෙනකන් අපිට මේ සබ්ජෙක්ට් එක වැඩ කරන්න පුළුවන්. දෙවෙනි රූල් එක තමයි පේපර් ස්ට්‍රැටජි කියන්නේ ප්‍රශ්න පත්‍ර රටාව. පේපර් ස්ට්‍රැටජි කියන්නේ O level exam එකෙන් A9ක් ගන්න තියෙන හොඳම දෙයක්. ගොඩාක් දක්ෂ ළමයි පවා exam එකෙන් ෆේල් වෙන්නේ හරියට පාඩම් කරලා තිබ්බට පේපර් එකකට උත්තර ලියන්න දන්නේ නැති නිසා. ඉතින් මම අද කියනවා ඔයාලට මේක කරන්නේ කොහොමද කියලා. ඔයා මුලින්ම අවුරුදු 10ක ප්‍රශ්න පත්‍ර කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න හදද්දී යාලා අනුගමනය කරනවා යම් කිසි රටාවක්. ඒකට තමයි මේ ස්ට්‍රැටජි එකක් කියන්නේ. ඒ කියන්නේ අපි හිතමු ඔයා අවුරුදු 10ක පාස් පේපර්ස් කරා කියලා. ඉතින් එතකොට අර සමහර වෙලාවට හිතෙනවා මේ පාඩමෙන් හැම අවුරුද්දෙම ප්‍රශ්නයක් අහනවා කියලා. ඉතින් ඒක තමයි රහස. ඉතින් ඔයා මේක අල්ලගත්තොත් මේ පැටර්න් එක ඔයාට අල්ලගත්තොත් ඔයාට ඔයාගේ O level exam එකේදී එන පේපර් එකත් ඔයාට අනුමානය කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඔයා කරන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි මාකින් ස්කීම් එක බලන්න ඕනේ. මේක තමයි ලොකුම රහස. ඔයා දන්න දේ ලියන එක නෙමෙයි පරීක්ෂකවරයාට අවශ්‍ය දේ ලියන එක තමයි ලකුණු ගන්න තියෙන හොඳම විදිය. උදාහරණයක් විදිහට ඉතිහාසයේ සබ්ජෙක්ට් එක ගත්තොත් ඒකේ ප්‍රශ්නයකට අපිට දෙකක් ලිව්වත් ඒකේ තියෙන ඕනි කීවර්ඩ්ස් නෙවෙයි නම් ඔයා ලියලා තියෙන ඇත්තටම ඔයාට ලකුණු හම්බෙන්නේ නැහැනේ. ඒ වගේම ලකුණු බෙදන විදිහ ගැන කිව්වොත් මාකින් ස්කීම් එකේ තියෙනවා මේ කරුණට ලකුණු 1යි මේ රූප සටහනට ලකුණු 1යි කියලා. ඉතින් ඒක බලද්දී ඔයාට තේරෙනවා ඔයාගේ පිටුතුරේ ලකුණු කපන තැන් මොනවද කියලා. ඉතින් ඒක නිසා ඔයාට මාකින් ස්කීම් එකත් එක්ක ඔයාගේ උත්තරේ සංසන්දනය කරනවා නම් ඔයාට යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමය පියවර 3කින් ඔයාට කරන්න පුළුවන්. පළවෙනි පියවර තමයි ඔයා මේසයක් තෝරගෙන කිසිම શબ્දයක් නැති වෙලාවක එක්සෑම් එකට දීලා තියෙන වෙලාවටම හරියට ඔරලෝසුව තියාගෙන පේපර් එක ලියන්න පටන් ගන්න. පියවර 2ේදී ඔයා කරන්න ඕනේ ඔයාම පරීක්ෂකවරයෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ පේපර් එකට උත්තර ලියලා පේපර් එක පැත්තකින් තියන්න නැතුව මාකින් ස්කීම් එක අරගෙන බලන්න හරි වැරදි මොනවද කියලා. ඉතින් ඔයාට පුළුවන් ඔයාට ඒක හරි නම් ලකුණු ඒ විදිහටම දෙන්න. පියවර 3ේදී ඔයා මාකින් ස්කීම් එකේ තියෙන දේ ඒ වගේම ඔයා ලියපු උත්තරයට ගැලපෙනවද කියලා බලලා සංසන්දනය කරන්න. ඒ වගේම ඔයාට ඒක ලියාගන්න බැරි වුණා නම් ඔයා බලන්න ඕනේ ඇයි මට මේක බැරි වුනේ. පාඩම් මතක නැති නිසාද නැත්නම් ප්‍රශ්නේ තේරුම් ගන්න බැරි වුණ නිසාද නැත්නම් ප්‍රශ්නේ කියවන්න බැරි වුණ නිසාද කියලා ඔයාම හිතලා බලන්න. ඊට පස්සේ ඔයා බලන්න ඒකට හරි උත්තරේ මොකක්ද කියලා වගේ පෙළපොතකින් හරි නැත්නම් වගේ නෝට් එකකින් හරි ෂෝට් නෝට් එකකින් හරි ඔයා බලලා ඒ වැරදි උත්තරේට මොකක්ද හරි උත්තරේ කියලා ඒක වැරදි නිවැරදි කරගන්න. ඉතින් සරලවම කියනවා නම් පාඩම් කරනවා කියන්නේ මොළයට දැනුම දාගන්න එක. ඉතින් පේපර් ස්ට්‍රැටජි එකෙන් වෙන්නේ ඔයා මොළයට දාගත්ත දැනුම එළියට ගන්න එක. ඒ කියන්නේ පාස් පේපර්ස් වලට උත්තර ලියන එක. ඉතින් අවසාන රූල් එක තමයි ස්මාර්ට් ෂෝට් නෝට්ස් කියන්නේ. එක්සෑම් එකට ඔන්න මෙන්න තියෙද්දි වගේ වෙලාව මහන්සිය සහ ස්ට්‍රෙස් එක 80%කින් අඩු කරලා දෙන එකම ක්‍රමය තමයි මේ ෂෝට් නෝට් කියන්නේ. එක්සෑම් එකට තව තියෙන මාස 4ක් වගේ පොඩි කාලයක්නේ. ඉතින් ඔයාට ටික කාලයක් තියෙද්දී ඔයාට පිටු 100ක් වගේ තියෙන පොතක් මුල ඉඳන් අගට කියවන්න බැහැනේ. ඉතින් ඒ වෙනුවට ඔයාට පුළුවන් ෂෝට් නෝට් එකක් හදාගන්න. ඉතින් ඔයාට දැම්ම වෙලාව ඇති. ඉතින් මම කලින් වීඩියෝ එකක කියලා තියෙනවා ෂෝට් නෝට් එකක් කොහොමද අපි හරි විදිහට හදන්නේ කියලා.
ඔයා ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. ඉතින් ඔයාලට පුළුවන් හරි විදිහට කොහොමද එක්සෑම් එකට පාඩම් කරන්න පුළුවන් ෂෝට් නෝට් එකක් හදාගන්න කියලා. ඉතින් ඔයත් O level ලියන්න ඉන්න නංගි කෙනෙක් හරි මාළි කෙනෙක් හරි නම් මම මේ කියු විදිහට මේ මාස 4 වැඩ කරන්න පටන් ගන්න. වැදගත් දෙයක් තමයි කවදාවත් පාඩම් කරන්නේ නැතුව ඉඳලා නම් අපිට හොඳ රිසල්ට් එකකට යන්න බෑ. ඉතින් ඒ නිසා මේ මාස කිහිපේ මහන්සිලා පාඩම් කරන්න. ඉතින් ඔයාටත් පුළුවන් හොඳ රිසල්ට් එකක් ගන්න O level exam එකට. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාලට O level exam එකට ඒ නමයක්ම ගන්න ලැබෙන්න කියලා. ඉතින් මේ වගේ තව වීඩියෝ එකකින් හම්බ වෙනකම් මගේ channel එක subscribe කරලා තියන්න. ඉතින් ගිහින් එන්නම්. bye.